මේ තියෙන්නේ ගම්පල දුම්රිය ස්ථානයේ ජලයෙන් යට වුණාට පස්සේ ඔයගලන්ට පෙන්නන්නම් ගම්පල දුම්රිය ස්ථානයේ තියෙන ජල මට්ටම මේ ස්ටේෂන් එකේ තියෙන කැබින් එකේ තියෙනවා මේ එක එක අවුරුදු වල ආපු ගම් වතුර මට්ටම. ඒකට එකේ තියෙන්නේ 1968 1906 1913 ගම් වතුර 1940 1913 ඔහොම ඇවිල්ලා 1978 1.11.23ට පොඩ්ඩක් පහලින් තමයි මේ සැරේ නතර වෙලා තියෙන්නේ. කියන්නේ 1941 තමයි වැඩිම ගම් වතුරක් ඇවිල්ලා තියෙන්නේ මේ මට්ටම. දැන් ඔය 78ට පොඩ්ඩක් පහලින් පේනවනේ පොඩි ඉරක්. අන්න එතන තමයි 2025 11 වෙනි මාසේ 26 වෙනිදා ගම් වතුර මට්ටම. ඔට හිතා ගන්න පුළුවන් වෙලා තියෙන හානිය. අපි සමහර වීඩියෝ වල දැක්කා මේ මෙන්න මේ නතර කරලා තියෙන BCGS එකේ වහලේ විතරයි පෙනුනේ. ගම්පොළ නගරේ සම්පූර්ණයෙන්ම විනාශම වෙලා තියෙන්නේ. ස්ටේෂන් එක පේනවා මේ සම්පූර්ණ මඩ වෙලා ප්ලැට්ෆෝම් එක. තමයි ගම්පල තත්ත්වේ. අපිට මේක ස්ටේෂන් එක පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන්නවත් විදිහක් නැහැ. මේ සම්පූර්ණ මේ ප්‍රදේශයේ ජල සැපයුම සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙන්නේ. ජල සැපයුම යථා තත්ත්වයට පත් වෙනකන් මේ පිරිසිදු කිරීම කටයුතු කිසිවක් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මේ ඔබ දැක්ක ලස්සන ගම්පල දුම්රිය ස්ථානයට අද වෙලා තියෙන දේ